හරි. එහෙනම් ළමයි අපේ 5am club tute එකේ day 5 එකේ ගණන් ටික හදන්න තමයි දැන් මේ ලෑස්තිය. පොඩි ඩිලේ එකක් වුණා වෙලාව පොඩි ප්‍රශ්නයක් වුණා අපේ වීඩියෝස් ටික අප්ලෝඩ් කරගන්න. හැබැයි ආයි පාරක් අද ඔක්කොම ටික දඩස් කාලා දාන්න. හරි. එතකොට ටියුට් එකේ 21 වෙනි ගානේ ඉඳලා ඒ කියන්නේ day 5 එකට අදාළ වෙන්නේ 21 වෙනි ගානේ ඉඳලා අපි ටක් ගාලා බලමු. අපි යම් 21 වෙනි ගානට. 21 වෙනි ගානේ කියනවා එක් බස් රියක සිසුන් 45කට ගමන් කළ හැක හතර ශ්‍රේණියේ ළමයි ඉන්නවා 135ක් අධ්‍යාපන චාරිකාවක් කියන බස් කීයක් ඕනේද කියලා අහනවා. ඉතින් ළමයි එක බස් එකක 45යි නම් බස් දෙකක 90ක් පුළුවන් නේ මගේ පුතේ. එහෙනම් බස් තුනක් ඕනේ නේද 135ක් කියන්නේ. ඇයි 90 45 එකතු කරාම 135යි නේද? එහෙනම් බස් තුනක් ඕනේ. හරි. right. එතකොට 135 45න් බෙදලා ගන්නත් පුළුවන්. හැබැයි මේ විදිහට ඉතින් සරලව හදන්න පුළුවන් ගණන් අපි එහෙම යන්න ඕනේ නැහැ. පැහැදිලිද? හරි. ඊළඟට අපි යනවා 22 වෙනි ගානට. ටක් ගාලා. සීනි කිලෝ එකක්. හරිද? මං සීනි කියන එක C අකුරෙන් ලියන්න. ඊට පස්සේ සීනි කිලෝ එකක් රුපියල් 240යි. ඊට පස්සේ තේ කොළ ග්‍රෑම් 500ක් අපිට කියනවා 400යි. හරි? අපෙන් අහනවා සීනි 500කටයි තේ කොළ 250කටයි 500 නෝට්ටුවක් දුන්නම ඉතුරු කීයක් දෙනවද කියලා. අපි මුලින්ම අපි යන වියදම හොයන්න එපානේ. හරි? එතකොට සීනි 500කට යනවා පුතේ. රුපියල් මේකෙන් භාගයක 240න් භාගය 120ක්. ඊට පස්සේ තේ කොළ 250කට යනවා පුතේ 200ක්. එහෙනම් වියදම යනවා මේ දෙන්නාගේ එකතුව 320ක්. හරි. එතකොට 500න් 320ක් අඩු කරාම 500 කොලයක් දුන්නම අපිට 180ක් ඉතුරු දෙන්න ඕනේ නේද මුදලාලි? හරි. 180ක් ඉතුරු දෙන්න ඕනේ නේද? right. අට්ටක් ගාලා හදාගන්න පුතේ. ටක් ගාලා හදාගන්න. හරි. ටක් ගාලා හදාගන්න. ඔන්න මම දඩස් ගාලා යනවා පුතේ 23 වෙනි ගානට. හරි. ඕගොල්ලන්ට ලියා ගන්න ඕන නම් වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න. හරි. ඒ හින්දායි මම ඉක්මනට කරන් යන්නේ. හරි. 23 වෙනි ගානට අපි යනවා. හරි. 23 වෙනි ගානේ කියනවා එක් බෝතලයක ඇති පැණි බීම ප්‍රමාණය මිලිලීටර් 400යි. එවැනි බෝතල් 3ක ඇති බීම ප්‍රමාණය. හරි. අපි බලමු පුතේ. එකක මිලිලීටර් 400 නම් ඒ වගේ 3ක බලන්න අපි 400 වැඩි කරන්න ඕනේ නේද 3ෙන්? right. වැඩි කරන්න ඕනේ නේද 3ෙන්? කීයද දෙන්නේ 3.0.0යි 3.0.0යි 3.4 12යි. ඒ කියන්නේ 1200යි මිලිලීටර් කියලා එනවා. හැබැයි අපිට දීලා තියෙන උත්තර තුර දීලා තියෙන්නේ ලීටර් සහ මිලිලීටර් කියන දෙකෙන්ම. හරි. එතකොට මෙතනින් පුතේ මිලිලීටර් 1000ක් අපි කඩලා ගන්නවා වෙනම. ඉතුරු මිලිලීටර් 200 අපි වෙනම ගන්නවා. එතකොට මේ මිලිලීටර් 1000ක් කියන්නේ අපි දන්නවා ලීටර් 1යි. එහෙනම් ලීටර් 1යි මිලිලීටර් 200යි කියලා උත්තරේ එනවා. පැහැදිලිද? මෙන්න 23 වෙනි ගාන. හරි. ඊට පස්සේ අපි යනවා 24 වෙනි ගානට. හරි. 24 වෙනි ගානට අපි යනවා. 24 වෙනි ගානේ අපිට කියනවා ගංගා සහ යමුනා ළඟ තිබූ මුදල් වල පරතරය රුපියල් 32යි. හරිද? ගංගා කියලා කෙනෙක් ඉන්නවා යමුනා කියලා කෙනෙක් ඉන්නවා. අපිට නිකන් මතක් වෙන්නේ අර ගංගා නම් නදිය යමුනා නදිය නේද? ගංගයි යමුනයි ගාව තියෙන මුදල් වල පරතරය කියන්නේ වෙනස 32යි. එතකොට ගංගා ළඟ තියෙනවා රුපියල් කීයක්ද? 28ක්. පුතේ පරතරය මෙයා ගාව තියෙන ගානට වඩා වැඩි කියන්නේ ඒ කියන්නේ පරතරය අපිට 32යි කියලානේ දීලා තියෙන්නේ. දැන් කවදාවත් මෙයා ලොකු කෙනා වෙන්න බෑනේ. ඇයි 28න් 32ක් අඩු කරන්න බෑනේ. ඒ හින්දා මෙයාට වඩා 32ක් එතකොට යමුනා වැඩි වෙන්න ඕනේ. එහෙනම් 28යි 32යි එකතු කරාම කීයද? 8යි 2යි 10න් බින්දන එකක් ඉතුරුයි 3යි 3යි 6යි. ඒ කියන්නේ රුපියල් 60ක් තමයි යමුනා ගාව තිබිලා තියෙන්නේ. හරි. යමුනා ගාව. හරි. ඊට පස්සේ අපි බලමු 25 වෙනි ගාන. 25 වෙනි ගාන අපි බලමු. 25 වෙනි ගානේ අපිට කියනවා ඝන වස්තුවක් දීලා තියෙනවා. මොකද්ද දීලා තියෙන ඝන වස්තුව අපිට? ඝනකය. හරි. ඝනකය. සමචතුරස්‍ර මුහුණත් 6කින්. එතකොට අපි දන්නවා මුහුණත් පැති 6ක් තියෙනවා. හරි. ඒ වගේම මේකේ දාර කීයක් තියෙනවද පුතේ? උඩ දාර 4යි, යට දාර 4යි, පැත්තෙන් දාර 4යි. කියන්නේ දාර 12යි. ඊළඟට ශීර්ෂ කීයක් තියෙනවද පුතේ? ශීර්ෂ තියෙනවා උඩ 4යි, යට 4යි 8ක්. හරිද? බලන්න කියලා තියෙන කතාවලින් මුහුණත් ගණන මෙන් ශීර්ෂ ගණන දෙගුණයකි. මුහුණත් ගණන මෙන් ශීර්ෂ ගණන දෙගුණයකි. වැරදීනේ පුතේ. 6 දෙගුණේ 8 කියන්නේ නෑ.
ශීර්ෂ ගණන මෙන් දාර ගණන දෙගුණයකි. ශීර්ෂ ගණන මෙන් දාර ගණන දෙගුණයද 8 දෙගුණයද 12 කියන්නේ නැහැ. මුහුණත් ගණන මෙන් දාර ගණන දෙගුණයකි. එහෙනම් මුහුණත් ගණන වගේ දාර ගණන දෙගුණය. 6 වරක් 2 12යි. හරියට හරි. එහෙනම් තුන්වෙනි ප්‍රකාශය ඔකේ හරි. පැහැදිලිද? තුන්වෙනි ප්‍රකාශය ඔකේ හරි. right. මෙන්න එහෙනම් day 5 එකේ ගණන් ටික ඉවරයි.